හායි කොහොමද ඔයගලන්ට ඉතින් අද මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මොකද මම අද නිවාඩු. ඉතින් අද මම විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මම අද හිතුවා උයන්න. මම අද චිකන් කරි එකක් හදන්න ඉන්නේ. මේක හස්බන්ඩ් ගාම යා මැරිනේට් වෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාලා ගිහිල්ලා තියබ්බා. ඉතින් මම මේක චිකන් එක දුවනවා. මුං ඇට එකක් වතුරට දාලා ගිහිල්ලා හැබැයි මේක තාම පෙඟිලා මදි මම හිතන්නේ උදේ දාන්න නැත්තේ. ඒ කියන්නේ සමහර ඒවා පෙඟිලා. දැන් මේක පෙඟිලා. මේක පෙඟිලා නෑ මේ. මේ ටික පෙඟිලා නෑ. ඉතින් මේක තරම් මදි උයන් මේක තව පැය දෙක තුනක් තියලා ඊට පස්සේ මම ඒක වෙනවා. මම ඉතින් චිකන් කරි එක වෙනවා. තෙල් ටිකක් දැම්මා. මම දැන් මේ උයන්න පාවිච්චි කරන ඔලිව් ඔයිල් එකක්. ඔලිව් ඔයිල් ගොඩ රත් වෙන්න ඕනේ නෑ අර පොල් තෙල් වගේ. අපි පොල් තෙල් රත් කරේ නැති වෙනහම අර අමු තෙල් රහක් වගේ නෝනේ ඔලිව් ඔයිල් වල ඒ රහ එන්නේ නැහැ. ඕ මට අමතක වුණා. මම මේක ආයෙ ගන්නවා. මට අමතක වුණා ලුණු දාන්න. කරදමුංගුයි නෙමෙයි. කරාබු නැටි කුරුළු. කරදමුංගු නෑ මම ළඟ. ඉතින් අපේ කරපිංච පැලේ. ඒක තාම ගොඩක් චූටි මම මේකෙන් කරපිංච කඩන්නේ නෑ. මොකද තහන් යට හැදෙන්න ෂුට්ටක් දෙන්න ඕනේ. ඉතින් මම කඩන්නේ නෑ කරපිංච මේකෙන්. ඒකේ කෝපි කුඩු හැම දාලා තියෙන්නේ. ඉතින් ඉච්චලි වල කරපිංච හැදෙන ගොඩක් අඩුයි. හරි අමාරුයි වවා ගන්න. මේක ගේ ඇතුලේ අපි තිබ්බ දැන් ෂුට්ටක් වවිලා තියෙන්නේ මේ. මේකට මම තාම මිරිස් කුඩු ටිකක් දානවා. ටිකක් සැරට. මම ආස මස් කොහොමද සැරට කන්න. මේ වගේ මිරිස් කුඩු ටිකක් දාලා දැන් ඒකට කරනවා චිකන් ටික. දැන් මේක හොඳට කලවම් කරන්න ඕනේ. අපේ ටෙම්පරාදුවත් එක්ක හොඳට මේක මික්ස් වෙන්න ඕනේ. මම මස් තිබ්බ එකටම වතුර ටිකක් එකතු කරනවා. දැන් මේ වතුර එකතු කරනවා චිකන් එකට. දැන් මේක මෙහෙමම උයා ගන්න තියෙන්නේ. පොඩ්ඩක් වතුර ටික හින්දෙනකම්. හින්දුනට පස්සේ ආයෙ වතුර ටිකක් දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට හොදේ ආවහම ඇති ඊට පස්සේ ඔෆ් කරන්න තමයි තියෙන්නේ. මේක මම මෙහෙම තියනවා. පේනවනේ ඔය ලස්සන අර රතු පාටක් තියෙනවා. හරි ආසයි චිකන් එක විදිහට කන්න. මේ තියෙන්නේ පාස්තා සෝස්. ඒ කියන්නේ තක්කාලි බ්ලෙන්ඩ් කරපු සෝස්. නැත්නම් කෙචප් නෙමෙයි. නිකන් තක්කාලි බ්ලෙන්ඩ් කරපු සෝස්. ඉතින් මම ළඟ තක්කාලි නැහැ. ඉතින් මම ඒක නිසා මේකෙන් ටිකක් හිට කරනවා. ඔයගොල්ලෝ මේ විදිහට හදනවා නම් ඔයගොල්ලන් මේ කොහොම තක්කාලි සෝස් නැත්තම් ඔයගොල්ලන් තක්කාලි එකතු කරගන්න පුළුවන්. බ්ලෙන්ඩ් කරන්න ඕනේ නිකන් තක්කාලි එකතු කරගන්න. ඒක කොහොමද තක්කාලි කර දිය වෙනවනේ රසෙට. හරි. දැන් මේක මම මෙහෙමම තියලා මම යනවා ඊයේ රෑ හස්බන්ඩ් නිදාගත්ත කලින් එයාට 8:20ට වගේ නිදාගත්ත එයාගේ එයාට හරි නිදිමතයි කියලා. ඉතින් ඒ වෙලාවේ රෑ ආව පැකේජ් එකක් මම එයාගේ බර්ත්ඩේ එකට ඕඩර් කරපු ඒ කියන්නේ මම තෙමු එකක දැම්මේ මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එයා මම ඊයේ රෑ බැලුවේ නෑ මොකද මම ඔක අදින්දියා නැගිටිනුනොත් එහෙම ඒක නිසා මම ඊයේ රෑ බැලුවේ නෑ. දැන් අපි යන් මේ පැකේජ් එක බලන්න. මට කියන්න අමතක වුණානේ මම මේ වගේ තාම මම උදේ නැගිටලා මුකුත් කෑවේ නැහැ. මම මේක ඇතුලේ තියෙන ගොරකා කැලි දෙකක් තියෙනවා. මේ වගේ ගොරකා කැලි දෙකක් රෑ නිදා ගන්න කලින් මේ වගේ වතුර එකකට දානවා. දාලා උදේ නැගිට්ටාම ඒක බොනවා. ඉතින් ඒක හරි හොඳයි කියනවා. විශේෂයෙන් බර අඩු කරගන්න ඉන්නව නම් කෙනෙක් ඒ වගේ අයට හොඳයි කියන මම දන්නේ ඒක ඇත්ත නැත්ද. හැබැයි කොහොමද ගොරකා බොන එක හොඳයි. ඉතින් ෆැට් ලොස් වලට එහෙම හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මම මේ දෙක පොඩක් හැන්දෙන් කලවම් කරලා ගොරකා කැලි දෙක කන්නේ නැහැ වතුර එක බොනවා. හරිම ඇඹුල් එක. බිව්වා. මම කුස්සිය ජනේලේ අරින්න මොකද මම උයන්න නිසා. ඔයගොල්ලෝ මේ වගේ සුදු ඇන්තෝරියම් දැකලා තියෙනවද බලන්න. ලංකාවේ ඇති. හැබැයි මම දැක්කේ මෙහි ආවට පස්සේ. හරි ලස්සනයි ඒක. මේ තියෙන්නේ අපේ හස්බන්ඩ්ගේ අම්මගේ එයාගේ ආසම මල් පැලයක්. මේක දැන් මෙහෙම තිබ්බට අවුවවහම මේක ලස්සනට පිපෙනවා. මම එතකොට ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේක මේ ගහ කියලා. තාම ඇඳස් කරේ නෑ මං හස් කරන්න ඕනේ.
ඉතින් මම ඊයේ මෙන්න මේක තමයි දැන් මේ පැකේජ් එක. මේ තියෙන්නේ මම ෆෝන් එක ස්ටෑන්ඩ් එකට දැම්ම නැත්තම් අමාරුයිනේ. එකක් කස්ටමයිස් එකක් අනික නිකන් ටී-ෂර්ට් එකක්. ඉතින් මම තෙමු එකෙන් ඕඩර් කරේ මේ ටික. තව මම හිතන්නේ පර්ෆියුම් එකක් කුයි සපත්තු දෙකකුයි අරන් දෙන්න. මොකද ලංකාවට එනවනේ යාගේ. එයාට සපත්තු දෙකක් තියෙනවා. හොඳ දෙකක්. ඒ වුණාට ඒක යකින චුට්ටක් හිරයි කියලා ඉතින්. මම ලංකාවට යන නිසා සපත්තු දෙකක් අරන් දෙන්න. එක ඉන්නේ පර්ෆියුම් එකකුයි යාගේ බර්ත්ඩේ එක. මේ තමයි ටී-ෂර්ට් එක. අපි ඒක ඕපන් කරලා බලමු. මම කොටන් ටී-ෂර්ට් එකක් ගත්තේ. රෙඩ් කොහමත් කොටන් එකක් මේ. පේනවනේ උලන්ට රෙඩ්. ඉතින් මැටීරියල් එක හොඳයි. ෂයින් එකට වඩා මැටීරියල් හොඳයි මේ තෙමු එකේ. එයාට නම් මේක ගානට ඇති. මම බය වුණා මදි වේද කියලා. මම size M ගත්තේ. මෙතන නිව් යෝක් කියලා පැටර්න් එක තියෙන. ඉතින් යා මේකට ආස වෙයි. මම කොකට තව ටී-ෂර්ට් එකක් අරන් බලනවා එකම size එකේ මේ පොඩ ලොකුද දන්නේ නැහැ. මේ කියන්නේ කෙට්ටුත් නෑ මම හිතන්නේ පොඩ medium size. ඉතින් මම ආයි ටී-ෂර්ට් එකක් ගත්තා. ඒකේ නම් size small කියලා තියෙනවා. ආර බඩේ. ලොකුද දන්නේ බලමු චුට්ටක් තියලා. ලොකු නෑ. චුට්ටක් ලොකුයි. නැත්තම් කිව්වොත්. චුට්ටක් ලොකුයි එක. මේ මම එහෙම තියලා බලුවේ. චුට්ටක් පොඩි ලොකුවක් තියෙන්නේ. ලොකුවට නෙමෙයි. දිග නම් එකම size. කමන්න චුට්ටක් ලොකුවට ගත්තොත් පස්සේ කාලේ හරි අදින්න පුළුවන් චුට්ටක් මහත් වුණාම. ඉතින් ඒක ප්‍රශ්න නෑ කොහොමද. මේක black නේ. black එක චුට්ටක් ලොකු නේද ප්‍රශ්න නෑ. මේක ගාන්ට නම් මන්න ඕනේ දැන්. ඒක gift එකක් නේ. යාළුවනේ කැමති වෙයි. හරි. මේක එක gift එකක්. ගත්තේ මේක ඇවිල්ලා කේක් හදද්දී උඩින් කේක් ෂීට්ස් තියෙන කේක් ඩිසයින් වල මේක තමයි ඒක මම ලකිනා. මේක ඩිසයින්ස් 10ක්ද කොහෙද තියෙනවා. මේක නිකන් අර නිකන් ට්‍රීස් වගේ ඩිසයින් එකක්. මේක නිකන් බ්‍රික්ස් වගේ. මේක ඇවිල්ලා මේක ලස්සනයි. මොනවා හරි කොළ જાතිය වගේ. ඉතින් මේ වගේ එක જાති ඩිසයින්ස් ගොඩක් තියෙන අපිට කේක් එකක් හදද්දී මේක උඩින් බටර් අයිසින් ගෑවහම මේ ඩිසයින් එක තමයි outside එක හිටින්නේ. ඉතින් මේක හරි ලස්සනයි මේ flowers. ඉතින් මම මේක ගත්තේ කොහොමද මම හස්බන්ඩ් බර්ත්ඩේ එකට හදන්න ඉන්නේ Hogwarts design එකක්. ඒ කියන්නේ Harry Potter theme එකකට කරන්න ඉන්නේ. ඉතින් Harry Potter theme එකට මේක මට ඕන වෙන එකක් නැහැ ගොඩක් දුරට. බලමු මම කේක් එක හදලා ඔයගලන්ට පෙන්නන්නම්. 28 යාගේ බර්ත්ඩේ එක. ඉතින් තව කල් තියෙනවා. මේක මම හිතන්නේ කැලි 10ට වඩා තියෙනවා. කැලි 20ක් විතර තියෙනවා. 20ක් හරි 18ක් හරි තියෙනවා හරියට ගණන් කරගෙන. ඉතින් මේක යුරෝ 2යි ගණන් කොනේ. වටිනවා ඒ ගානට. ඒක මේක බර්ත්ඩේ එකට ටේබල් එකට දාන්න මම ගත්තා. නිකන් ටේබල් මේ ක්ලොත් එකක් නෙමෙයි නිකන් ටේබල් කවර් එකක්. ග්ලිටරි එකක්. මේක ඇවිල්ලා මේකත් කේක් එක කවර් කරද්දී අයිසින් එකෙන් අර කවර් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ නෝන මම එක එකක් දාන අර අයිසින් ගහම මේක කේක් එකේ මේක හයි කරන්න තියෙන්නේ. අපි ටික්ස් වලට වැටෙන්න දාන්න ඕනේ. අපි හිතමු කේක් එකේ උස මෙච්චරයි කියලා. එතකොට මේ ටිකෙන් කේක් එක අයිසින් කරන මේ බේස් එක. මෙහෙම අපිට මේක අයිසින් කේක් එක අයිසින් කරගෙන යන්න පුළුවන්. මෙහෙම. ඒ වගේ. ඉතින් මම මේකට මම ගොඩක් කේක් හදනවා. ඉතින් බර්ත්ඩේස් වලට බිස්නස් එක ගන්න මම ගෙදර ආයේ. ඒ වගේ. ඉතින් ඒකට ප්ලේස් වෙන්න මම මේක ගත්තා. මේක ඇවිල්ලා මම මට ගත්ත ටී-ෂර්ට් එකක්. මේකේ මැටීරියල් එක ගොඩක් හොඳයි කියලා දාලා තිබ්බ ඉමේජස් වල. ඒ බලමු ඇත්තටම හොඳද කියලා. ඔව්. මැටීරියල් එක ඇත්තටම හොඳයි අල්ලද්දි තේරෙනවා. මේකත් මම හිතන්නේ කොටන් වෙන්න ඕනේ. මැටීරියල් එකේ විදිහට. ඔව් 100% කොටන්. හොඳ මැටීරියල් එකක් මේ. මේක හරිම ලස්සනයි. මේ තියෙන පිටිපස්ස මේ වගේ ටී-ෂර්ට් ගොඩක් තිබ්බ මම එකක් එනකන් හිටියා මොකද මැටීරියල් එක බලන්න නැත්නම් අපරාධනේ. හරිම ලස්සනයි මේ තියෙන පිටිපස්ස මම මේ ගොඩක් කමෙන්ට්ස් වල දැක්කා සයිස් එක මේ පොඩි කියලා දාලා තිබ්බා. ඒක නිසා මම සාමාන්‍යයෙන් L ගන්නෙ.
මම ඉතින් XL ඩබල් XL ගත්තා. මේක ටිකක් ලොකුයි අත්තම කිව්වොත්. ඒ දැන් කමන්නේ නැහැ මට කොහොමද මම මේක රිටර්න් කරන්නේ නැහැ. මේ දෙන ඉස්සරහා තියෙන මේ ඩිසයින් එක මිසිස් ස්මිත්. මම මේ කලර් ගත්තේ මේ කලර් එකෙන් මට නෑ ටී-ෂර්ට්. black glittery එකක්. happy birthday letters මේකේ තියෙන්නේ. husband ගේ birthday එකට මම දාන්නේ මේක. ඒගොල්ලෝ ribbon එක එවලා තියෙනවා අපිට. ඒගොල්ලෝ ඒකත් කරලා තිබ්බා ලේසි. පටිය දාලා තිබුණා එනට එහෙම දානවා මම පැටලෙනවා ඉතින් හරි ලස්සනයි මේ letters දැක්කද? අර මේ white wall එකට හරි ලස්සනට තියෙයි ඒක. හරි ලස්සනයි ඒක. happy birthday. මම ගත්ත candles. ඉතින් Harry Potter theme එකට යනවා නම් මම red candle එක දානවා. මොකද මම Gryffindor එකේ පාට red and yellow red or red and orange. ඒ පාට දෙක හදන්නේ මම red candle එක පත්තු කරනවා Harry Potter theme එක මම කරොත්. අර birthday සෙට් දාන මේ flags ඒවා. ඒකේ නම් මම හිතන්නේ ඒගොල්ලෝ හටි නූලේ අවලමද කොහෙද තියෙන්නේ? ඔව් ඒකේ නූලේ අවලමයි තියෙන්නේ. මම මේක වලට දිගාරිනවා. නූලේ අවලා තියෙන්නේ. කලර්ස් තියෙනවා ගොඩක්. ඒක හරි ලස්සනයි. ඒකේ මම කවර් එකක් කරනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා බලූන් එකක්. happy birthday බලූන් එක. මේක heart බලූන් එකක්. මේක මම පුම්පන්න ඕනේ. පුම්පන එක එවලා දාන්න. මේක අලවන්න තියෙන අපිට බලූන් එකේ. and මේ bows මේක අපිට bows හදන්න තියෙනවා. මම හිතා ඒගොල්ලෝ හදලා ඉවරලා තියෙන්නේ. නමුත් bows හදලා ඉවරලා නැහැ. මාර වැඩ. මේගොල්ලෝ දාලා නැහැ මේ පුම්බන එක. ඒතකොට මම කොහොමද පුම්බන් මට ස්ට්‍රෝ එක මොකක් හරි ගන්න වෙන්නේ. මෙතන දාන කැල්ල තියෙනවා. බට් අර මේක ඇතුළෙන් දාලා පුම්බන එක නැහැ. මේ අර මේක කැල්ල පුම්බන එක බල නැහැ මේගොල්ලෝ. මට ස්ට්‍රෝ එකක් දාලා පුම්බ ගන්න බැරි වුණොත් තමයි ප්‍රශ්නේ. ග්ලූත් එවලා තියෙනවා. පුම්බන එක එවලා නැහැ අර චූටි බටේ. කවන්න ඒක මම පස්සේ බලන්නම්. මේක නෑ. මේක නෑ. චූටි බටයක් හොයාගන්න වෙනවා. wow. මේ මම ග්ලූ ස්ටිකර්ස් වලම දැම්ම බලූන් අලවන ඒවා. ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් එච් වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා මාරම ලස්සනයි. මම හිතුවේ නෑ මේක ලස්සනයි කියලා. මම උඩ කරා ෆ්‍රේම් එකක්. ඉතින් ෆ්‍රේම් එකත් එක්කමයි තියෙන්නේ. එල්ලන එකත් එක්ක. wow. හරිම ලස්සනයි ඒක. අපේ ෆොටෝස් දාලා මම කරලා දෙන ෆොටෝස් දැම්මා. හරිම ලස්සනයි. මේක හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මම ඕඩර් කරේ. ඉතින් අර රැප් කරලා දෙන්නවා. ඉතින් මේ බඩු ටික තමයි මම තෙමු එකකින් ඕඩර් කරේ. චිකන් එක ගොඩක් හිඳිලා මම වීඩියෝ කර හිටියනේ. දැන් අපි මේකට වතුර දාමු. මම පේනවද ඔයාලා? චිකන් හොඳට තැම්බෙන්න ඕනේ. මේ වගේ වතුර මම දැම්ම ටිකක් වැඩිපුර. මේක කොහොමද ඉක්මනින් හිඳෙනවා වතුර. ඉතින් මේ වතුර ටික හිඳුනට පස්සේ මම ඔෆ් කරනවා. හොයාගත්ත බටයක්. පිබින මම පිඹල් බැලුවේ ඒක චුට්ටක් පිඹුණා. මේකේ පාටි ස්ට්‍රෝ එකක්. ඉතින් මේක පුම්බ ගන්න පස්සේ 28 නේ බර්ත්ඩේ එක තියෙන තාම 19 වෙන්න. ඉතින් 19 කියන්නේ තව ගොඩක් කල් තියෙනවනේ. ඉතින් දවස් කීයද? 8ක් තියෙනවනේ. ඉතින් මේක මම බර්ත්ඩේ එක දවසට පුම්බනවා. ඉතින් දැන් ඇටි මස් එක පොඩිත් තියෙනවනේ. දැන් චිකන් හොඳට තැම්බිලා තියෙන්නේ. මයිට උයන අතරේ අම්මී එක්ක චුට්ටක් කතා කරා. මගේ ආසම වෙලාව අම්මයි තාත්තයි එක්ක මේ වගේ කතා කර ඉන්න එක. රෙඩි වගේක් තිබ්බා. මම ඒ ටික වේලෙන්න දැම්මා. පොඩ්ඩක් අවුව තිබ්බද? පොඩ්ඩක් නෙමෙයි හොඳටම අවුව තිබ්බා. ඒක නිසා මම රෙඩි දැම්මා. නමුත් දැන් පොඩ්ඩක් වහින්න වගේ අවුව ගියා. වහිද්ද දන්නේ නැහැ. අර කන්දට අර පැත්තට අවුව තියෙනවා.
මෙහෙට අවුව තියෙනවා මේ පැත්තට. මේ පැත්තට අවුව නැහැ. මේ තියෙන ට්‍රේන් ස්ටේෂන් එක මේ මෙතන තියෙන්නේ. අතන මොකක් හරි දුමක් යනවා. ආරයන් ට්‍රේන් එකක්. වෙන ට්‍රේන් එකක් එන. මම හිතන්නේ බඩු අරයි යන එකක්ද කොහෙද? ඔව් බඩු අරයි යන එකක්. දැන් ආයි ඉරේනවා. ඒ කියන්නේ අවුවක් යද වැස්ස නැත්තම් හොඳයි. මම මෙතන මුංගට ටිකක් තැම්බෙන්න දාලා තියෙනවා. මුංගට මැල්ලුමක් හදන්න. ඒකම තැම්බිලා මදි මුංගට ටික මේ. හොඳට තැම්බෙන්න ඕනේ. මොකද අපි උදේට මේක පෙඟෙන්න දැන් මේක නිසා තාම මුංගට තැම්බිලා මදි. ඒත් අපේ අම්මා කිව්වා මුංගට වල ලාවට පොල් තෙල් චුට්ටක් ගෑවම තැම්බෙනවා කියලා ඉක්මනින්. ඒත් මම නම් පොල් තෙල් නැහැ මේ බදින තෙල් එකක් තිබ්බේ මම මේකෙන් චුට්ටක් ගෑවා. හැබැයි ගොඩක් වෙලාවක් ගියේ නැහැ. ටිකක් තැම්බුණා ඉක්මනින්. තව චුට්ටක් තැම්බුණා මැටි මම දන්නේ නැත්තද නැද්ද කියලා. මේ පොල් මැල්ලුම් එකට දාන මේ පොල් එක කොටලා තියෙන මුංගට එකට මම මැටි ලිපේ එක හදන්න ඉන්නේ මේක තැම්බුණාම. මේ තියෙන චිකන් කරි එක මම හදපු. කාමරේ මම අස් කරා බිමන් මම අතු ගාලා තියෙනෙත් මොප් කරන්න ඕනේ. මේ දෙන්නටත් කැම දාලා තියෙන්නේ. දෙන්නට කැම ඇරලා තියෙන්නේ. දන්න මේ පැලේ මොකක්ද කියලා හිතන්නේ ඩ්‍රැගන් ප්ලාන්ට් මම දන්නේ. හරියට මම දන්නේ නැහැ නම නම් මේවා හරිම ඉක්මනින් වැවෙනවා. මම චූටි පැලයක් පැල කරේ. දැන් මේක ගොඩක් වැවිලා මේ. ඒක අර දූවිලි ඩස්ට් එක වගේ පොඩ්ඩක් තියෙනවා. මොකද මම කබඩ් එක උඩස් කරා. අනිත් පැලේ මේ පැලේ න ඔයගොල්ලෝ දන්නවා ඇති. නම මොකක්ද කියලා මම නම් ඒක නම දන්නේ නැහැ. මම හිතන්නේ නිකන් අර ලස්සන පැල ඔහේ පැල කරනවා. මේකත් පැල වෙලා තියෙන ගොඩක්. මේකෙන් මම එක අත් දෙකයි හිටවෙදි ඊට වඩා කොළ තුනයිද කොහෙද තිබ්බේ දැන් ගොඩක් ඇවිල්ලා. මේ තියෙන අපේ ෆෑන් එක මේක වතුර වලින් තමයි වැඩ කරන්නේ. කියන්නේ වතුර නැතුවත් පුළුවන් වතුර එක්කත් පුළුවන්. නෑ වතුර අනිවාර්යෙන් දාන්න ඕනේ මේකට. ඔව් වතුර අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් මේ වගේ ෆෑන් එකක් ගත්තාම හොඳයි. අර නැත්තම් අනිත් ෆෑන් වලට ඇඟ ගොඩක් වේලෙනවා. ඒ කාමරේ තියෙන කුණු කියන්නේ ඉතින් මේ වගේ මම ඔන්ලයින් ඕඩර් කරපු ඒවල පැකේජස් තමයි හැමදාම මම විසි කරන්නේ. ඉතින් මේවා වෙන් කරලා දාන්න ඕනේ මෙහෙ. හැබැයි කාඩ්බෝඩ් එක නැහැ මම හිතන්නේ. හස්බන්ඩ්ගේ අම්මයි කෙලියෙන් තියලාද කොහෙද මම ඒක. දැනට මෙහෙම නිකන් තියෙනවා. මේවා ඉටි කවර වෙනම දාන්න ඕනේ. ඉටි කවර දාන්නේ මේකට. මේ ඩස්බින් එකේ ඉටි කවර ඒත් හස්බන්ඩ්ගේ අම්මයි කියලා ඉඳුල් බෑග් එකක් දාලා. දැනට මෙහෙම තියෙනවා. ඉතින් වෙන දාන්න කන්නේ නැහැ මේකට දාමු. මේක ප්ලාස්ටික්. ජූස් එතකොට මෙතන තියෙන කාඩ්බෝඩ් එකට යනවා තමයි මෙතන තියෙන්නේ. ලංකාවේ ඒ ක්‍රමය තියෙනවද ඉඳුල් වෙන් කරලා දාන එක? තියෙනවනේ. ඔව් මම මතකයි ඉඳුල් දවසට ඉඳුල් අරන් යනවා ඒ වගේ තියෙනවා. ඒක හොඳ දෙයක්. අපි මම ලංකාවේ ඉන්න පැත්තේ ඒ ක්‍රමය නැහැ. අපි ඉතින් කොම්පෝස්ට් බින් ගෙනත් තමයි ඔක්කොම දාන්න එකට. කඩදාසි වගේ ඒවා අපි පුච්චනවා. බලමු දැන් මේක තැම්බිලාද කියලා. ඌ දැන් නම් ගොඩක් තැම්බිලා තැම්බිලා මැල්ලුම නිසා තැම්බිලා වැඩි වුණාට කමක් නැහැ. බලමු මේ වගේ මෙහෙම සමහර ඒවා තැම්බිලා සමහර ඒවා නම් ටිකක් හැපෙනවා හොඳට. නෑ තැම්බිලා නෑ කියන්න බෑ. තැම්බිලා තියෙනවා. ඔව් හැපෙනවා දකිද්දි. ඔයගොල්ලෝ මොකද දැන් තැම්බිලාද නැද්ද? මම පළවෙනි සැරේ මේ මුංගට මැල්ලුම හදන තැම්බිලා තියෙනවා. මැල්ලුම හදලා පොඩ්ඩක් වහලා තිබ්බම තව ටිකක් තැම්බෙයි. මේක දැන් මම වතුර ටික අයින් කරන පෙරනවා චුට්ටක්. මම මේකට දාගත්තා. මම අන්ට ටික වතුර අයින් කරලා මැටි එක ලිපේ තිබ්බා. ඒකට ඔයිල් ටිකක් දාන්න ඕනේ. මම මේ පොල් ටික හදලා තියෙන නිසා මම නිකන් අර අපි නිකන් normal මැල්ලුම් හදන්නේ මේ විදිහට හදන්නේ. මොකද මම දන්නේ නැහැ කොහොමද හදන්නේ කියලා. ඔයිල් ටිකක් දැම්මා ඇති වෙන්නේ තෙල් ඇති වෙයි. මම මේකට අබ ටිකක් දානවා. මම දන්නේ අබ දානවද නැද්ද කියලා. මේ ප්‍රමාණය චුට්ටක් දානවා. මෙච්චරක් වගේ දාන්න. ඊට පස්සේ මම දැක්කේ හස්බන්ඩ්ගේ අම්මා පොල් මැල්ලුමට අබ දාලා තියෙනවා. කමන්න මම ගොඩාක් දැම්මෙත් නැහැනේ.
ලුණු එකතු කරනවා. ලුණු ටිකක් දාලා හොඳට මේක කලවම් කරනවා. අපිට ටික චුට්ටක් පිපිරෙනකම්. මට හිතෙනවා මුං අට ටික දාන්න ගනින් පොල් ටික දැම්මම හොඳයි කියලා. පොල් ටික දැම්මා. පොල් දෙකත් ෆ්‍රිජ් එකෙන් තිබ්බ ගොඩක් හයියි. පොල් ටික දාලා මේක කලවම් කරගමු හොඳට. ලුණු නම් දාලම නැහැ හස්බන්ඩ්ගේ අම්මා. ලුණු එකතු කරාම එයා සාමාන්‍යයෙන් කෑම වලට ලුණු මේ ගොඩක් අඩුවෙන් දාන්නේ. ලුණු හොඳ නැහැ කියලා ඉතින්. ඒනට එහෙම අර කෑමකේ රස නැතුව මට හරියට කන්න බෑ. මම හැදෙත් ඉතින් දානවා ලුණු. මොකද මේ හස්බන්ඩ් කැමති නැහැ එහෙම ලුණු නැතුව කන්න. එහෙම කන්න බෑ. ඒකටම ලංකාවේ කෑම ලුණු. ලංකාවේ කෑම වල හොඳට රස තියෙනවානේ. හරි දැන් පොල් ටික චුට්ටක් මම මලව ගත්තා. ඉතින් ඊපස්සේ මම මේ මුං අඩ ටික එකතු කරනවා. දැන් මුං අඩ ටික කලවම් කරන්න ඕනේ හොඳට. මේ හන්දෙන් බෑ. ඒක නැමෙනවා. ගමු මේ හන්ද. මම මේක හොඳට කලවම් කළා ෆෝන් එක පැත්තකින් තියලා මම කහකුඩු චූට්ටක් එකතු කරනවා. සාමාන්‍ය මිරිස් කුඩු එකතු කරන්නේ නැහැ මල්වම් හදද්දි. මම ඒත් මෙච්චරක් විතර මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ඊපස්සේ මේක හොඳට කලවම් කරලා මම ඔයගලන්ට පෙන්නන්නම්. මොකද මම තනියම වීඩියෝ කරන්නේ ඒක නිසා පොඩ්ඩක් අමාරුයි. දැන් මම අර මල්වම හදලා ඉවරයි. මේක මම තව කහකුඩු ටික මිරිස් එකතු කරන නිසා පොඩ පාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මම චුට්ටක් වහලා තියෙනවා. මේක හදලා ඉවරයි කොහොමද? ලිප් ඔෆ් කරලා මුඩිය වහලා තියෙනවා. ඒක තව චුට්ටක් තැම්බෙන්න. මොකද මේක හොඳට තැම්බිලා තියෙන හැබැයි. අර සමහර ඒවා තියෙනවා දැන් මේ වගේ ඒවා තියෙනවා මේ චුට්ටක් විතර අර හැපෙන ගතිය තියෙනවා. නමුත් තැම්බිලා. ඒ නිසා මම පොඩ වහලා තියෙනවා. මේ තින්නේ අද දවල් කෑම මුංගන්ට මැල්ලුම්. chicken curry. ඒ වගේම බත්. ඉතින් එච්චරයි අද දවල් කෑම. දැන් මම මෙතන අස් කරන්න ඕනේ. මම මේ පැත්ත අස් කරා. ඔයාලා මේ ටික පී දාලා ඔක්කොම අස් කරලා තියෙන්නේ. බත් එකත් ඉදලා ඉවරයි. ඉතින් මේ තියන්නේ බත් මුංගට මැල්ලුම් chicken curry අද දවල් කෑම එක. මේ අපි හිටපු කොත්තමල්ලි කොළ. මම වැඩි කැමති නැහැ කොත්තමල්ලි කොළ වලට. අපි මෙතන ගොඩක් තියෙනවනේ. චුට්ටක් මෙහෙම කඩාගෙන අපි ඒක දාමු chicken එකට. බුරියානි එකක් හදන්න හොඳට තියෙනවා. මේ ටික ඇති. හොදගමු මොකද එළියනේ තියෙන්නේ. හොදලා කරි එකට මෙහෙම දාගමු. මම දොර වහනවා. නැත්තම් මේ රස්නේ කාලේනේ මැස්සෝ එහෙම එන්න පුළුවන්. හරි දැන් කාමරේ තස් කරලා තියෙන්නේ. ඉතින් අදට වැඩේ කරන්න මම එච්චරයි. මොකද මට කරන්න වැඩේ වගේක් තියෙනවා. ඉතින් මම දැන් යනවා වොෂ් දාගන්න. වොෂ් දාලා මම පොඩක් බෙඩ් එකට වෙලා ඉන්නවා. නිදාගන්න නෙමෙයි මට වැඩ වගේක් තියෙනවා ඒක කරන්න ඕනේ. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ ඉතින් තාම මගේ වීඩියෝස් බලන්න නැහැ කට්ටිය. තාම මගේ channel එක අලුත්. ඉතින් එහෙනම් thank you මේ වීඩියෝ එක බලුවට. ආයෙත් කියන ඔයගොල්ලෝ බලන්න මොකද මගේ එක දතක් පේන්නේ නැති කියලා. ඔපරේෂන් එකක් කරා. ඉතින් එතකොට ඒ දත අයින් කරා. දැන් ඒක දාගන්න මට මාස 6ක් 7ක් අතර ඩොක්ටර් ඉන්නෙක් වෙයි. ඉතින් ඊට පස්සේ ඒක ඩෙන්ටිස්ට් ගාවට ගිහලා ඒ දත දාගන්න ඕනේ. හරි. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට. තවත් අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. bye. කිව්වනේ ඔයගලන්ට අර මල් එක පෙන්නන්නම් කියලා. මේ තියෙන්නේ. දැන් ඒක අවුව ඇවිල්ලානේ ඒක පිපිලා තියෙන්නේ. හරිම ලස්සනයි මේ මල් ගහ. හරි එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට. මම තවත් අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් bye.